අයිබෝවන් ඔයා මේක තුළ ඉන්නේ ටෙක්ස්පියර් වයිඩි YouTube channel එක ගැන තවත් අලුත් දෙයක් එක්කයි. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ AI කියන නැත්නම් artificial intelligence කියන මෙයා අපේ ලෝකයක් වෙනස් කරන හැටි තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් යාළුවනේ දැම්ම දාන්න අපේ වීඩියෝ එක like button එකක් අපේ channel එකට අලුත් channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා කියන කාරණේ මතක් කරගන්න. අපි යන් අද මගේ වීඩියෝ එක ඉතින් යාළුවනේ ඔයාලට Siri, ChatGPT, Alexa, Gemini, Google Assistant වගේ apps ඔයාලා පාවිච්චි කරලා ඇති. ඉතින් යාළුවනේ මේ හැම එකකටම බලපාන පසුබැසීම තමයි AI කියන්නේ. නැත්නම් artificial intelligence කියන මේ පසුබැසීම තමයි මේ හැම කාරණයකටම මුල කියන එක මට මේ වෙලාවේදී සඳහන් කරන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවනේ මිනිස් මනසක්. ඒ කියන්නේ දැන් මං ඉන්නවනේ දැන් මිනිස් මනසක්නේ. මිනිස් මනසක් දැසම ඉගෙනගෙන ඒ දේ ඉගෙනගෙන තීරණ ගන්න හැකියාව තියෙන ජීවියක් තමයි මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැත්නම් AI කියලා කියන්නේ. ඉතින් යාළුවනේ AI කියන්නේ මොකද්ද? මේ යාළුවනේ AI කියන්නේ මැෂින් ඉන්ටෙලිජන්ට් එකක් කියලා අමතක කරන්න හොඳ නෑ. යාළුවනේ මිනිස්සයා data එකක් බලලා තීරණ ගන්නවා වගේ AI assistantලා AI system එකෙන් මිලියන ගණන් තීරණ අරගෙන points අරගෙන තමයි ඒ points එක ලබා දෙන්නේ. ඉතින් යාළුවනේ උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මගේ කියන්නේ මගේ කියන්නේ මම ගන්නකො උදාහරණයක්. හරිද? දැන් යාළුවනේ channel එක මොකක් හරි channel එක views up වෙනවා, trending වෙනවා, TikTok, YouTube වල apps views trending වෙනවා නම් ඒකත් වෙන්නේ artificial intelligence කියන එක තමයි කොටින්ම මේක දෙන example එක. ඉතින් යාළුවනේ දැන් යම් මගේ වීඩියෝ එකේ හොඳම හරියට. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේ මෙච්චර කල්ලෝ කට්ටිය බලාගෙන හිටියේ දැන් නෙමෙයි. දැන් යන්නේ. යාළුවනේ AI ඉගෙන ගන්න කොහොමද කියන එක තමයි අපේ කියන්නේ AI artificial intelligence ඉගෙන ගන්නවානේ. මේ කට්ටිය ඉගෙන ගන්න හැටි තමයි දැන් කතා කරන්න යන්නේ. යාළුවනේ මේ කට්ටිය ඉගෙන ගන්න විදිය මම කට්ටියට වෙනත්ම වීඩියෝ එකකින් පෙන්නන්න හිතාගෙන ඉන්නවා. ඉතින් යාළුවනේ ඒක පස්සේ දවසක් කරන්නම් අනිවාර්යෙන් හෙට හරි අනිද්දා හරි පස්සේ දවසේ හරි අනිවාර්යෙන්ම මේ පිළිබඳව වීඩියෝ එකක් අනිවාර්යෙන් ගේන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම තමයි යාළුවනේ AI දැන්නේ AI ගැන දැන් කතා කරේ AI යාළුවනේ නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ ඉගෙන ගන්න ඕනට ක්‍රම හතරක් තියෙනවා කියන එකත් අපි මතක් කළ යුතුයි. ඉතින් ඒ ක්‍රම හතර ගැන අපි දැන් කතා කරමු. ඉතින් යාළුවනේ පළවෙනි කාරණේ තමයි machine learning කියන්නේ. ඉතින් යාළුවනේ මේ machine learning කියන එක තියෙනවා. තව deep learning කියන එකකුත් AI ගාව තියෙනවා. තව natural language processing කියන එකක් තියෙනවා. computer vision නැත්නම් computer vision කියන එකත් මේකේ දෙන්න අමතක් කරලා නැහැ. ඉතින් යාළුවනේ අපි step by step මේක ගැන කතා කරමු. machine learning කියන්නේ යාළුවනේ data එකක් අනුව system එකක් තමන්ගේ pattern එක අඳුර ගැනීම තමයි machine learning කියලා කියන්නේ. deep learning කියන්නේ යාළුවනේ මනසේ ඇතිවන network එකක් අනුව ඔවුන්ට think කරන්න පුළුවන් හැකියාව තමයි deep learning කියලා කියන්නේ. natural learning process කියන්නේ යාළුවනේ ChatGPT වගේ apps වලින් AI ලට කතා කරන විදිය හසුරලා ගන්න දෙන්න පුළුවන්. computer vision කියන්නේ යාළුවනේ AI එකට පින්තූර ඔයා මොකක් හරි තරමක වීඩියෝ එකක් දුන්නොත් ඒක හඳුනා ගැනීමේ හැකියාව vision එක තියනවා කියන එක තමයි මේ කට්ටිය මේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ පිළිබඳව ගැඹුරටම ඔකට ඉගෙන ගන්න ඕන නම් ඔය කට්ටියට සරල දෙයක් කරන්න තියෙන්නේ. කෙලින්ම යන්න වගේ first experience වීඩියෝ එකට channel එක ඇතුළට යන්න. මම වීඩියෝස් එච්චර ගොඩක් දාලා නැහැ. ඉතින් යාළුවනේ යන්න කෙලින්ම යුනාල් කියලා YouTube channel එකට ගිහිල්ලා AI හොදද කියන වීඩියෝ එක බලලා එන්න අමතක් කරන්න බා ටෙක්ස්පියර් YouTube channel එක ඇතුළට ගිහිල්ලා ඔය කට්ටිය දැන් ඔය ඉන්න channel එකේ දැන් මගේ channel එකේ මේ වීඩියෝ බලනවානේ. කෙලින්ම මගේ channel එක පොඩ්ඩක් ඇතුළට යන්න. පොඩ්ඩක් ගිහලා බලන්න AI හොදද කියන වීඩියෝ එක බලලා ඒ වීඩියෝ like button එක press කරන්න අමතක් කරන්න එපා. ඉතින් නැවතත් අපි යන් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ AI කියන්නේ artificial intelligence කියන්නේ අද ලෝකේ පුරාම භාවිත වෙන දෙයක් විදිහට අපිට සලකන්න පුළුවන්. මේ කට්ටියගේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තොත් මොන වගේ පැත්තක තියෙනවද කියන එක තමයි දැන් අපි බලන්න යන්නේ. බලමු. ඉතින් යාළුවනේ සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් ගත්තොත් AI systems ඒ කියන්නේ මේ කට්ටිය earlier stage වලටම මේක හඳුනා ගන්න අමතක් කරලා නෑ යාළුවනේ. ඒවත් හතර ගන්නවා කියන එක මේ කට්ටිය මතක් කර යුතුයි. උදාහරණයක් විදිහට යාළුවනේ X-ray එකක් හෝ MRI එකක්
භාවිත කළා. මේ කට්ටියට හොයාගන්න පුළුවන් කැන්සර් සෙල් එකක් වගේ ලොකු දෙයක්. ඉතින් යාළුවනේ මේ කට්ටියට AIලට සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් ගත්තොත් ඔවුන් ඉහළින් ඉන්නවා කියන එක අමතක කරන්න බෑ. ඉතින් යාළුවනේ ව්‍යාපාරය හා මූල්‍ය කියන්නේ අපිට යාළුවනේ ව්‍යාපාර වලට පවා AI කට්ටිය නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්ලා ඉන්නවා කියන එක අමතක කරන්න බෑ. කස්ටමර් සර්විස් chat bots වගේ කට්ටියත් අපේ ලෝකයේ ඉන්නවා. වාහන ශාස්ත්‍රය යාළුවනේ self driving cars වගේ Tesla Google වගේ වගේ කට්ටිය මේක පයිනියර්ස්ලා කියන එක අමතක කරන්න බෑ. අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් AI තාක්ෂණයට අද කාලේ පන්තිත් යනවා කියන එක අමතක කරන්න බෑ. ඉතින් යාළුවනේ විනෝද ශාස්ත්‍රයේදී Netflix ෆිල්ම් බලන්න Netflix ඒ වගේ ස්මූෆි ඒ වගේ apps තියෙනවා කියන එක අමතක් කරන්න බෑ. ඉතින් යාළුවනේ AI වල වාසි මම අර AI ඉස්සෙල්ලා කිව්වා වගේ AI හොදද කියන වීඩියෝ එකේ කියන්න අමතක් කළා නේ. ඉතින් මම පොඩ්ඩක් සරලව AI පිළිබඳ වාසිය කට්ටියට ලබා දෙන්නම් දැනුම. යාළුවනේ AI වල වාසි තමයි යාළුවනේ වැඩි වේගවත්ව ක්‍රියා කිරීම. ලොකු කියන්නේ ලොකු data පද්ධතියක් තියෙනකොට ඒකේ විශ්ලේෂණය හොඳින් ලබා දෙන එක තමයි AI ල කරන හොඳම වාසිය. යාළුවනේ ව්‍යාපාර, අධ්‍යාපනය හැම පැත්තෙම AI ඉස්සරහින් ඉන්නවා. නමුත් යාළුවනේ AI වල අවාසි ගත්තොත් යාළුවනේ එකෙන්ම අහිමි වෙන්නේ අපේ රැකියාව. ඉතින් යාළුවනේ රැකියාව අහිමි වෙන එක තමයි මේකේ ඉතාමත්ම කරන්න තියෙන හොඳම වාසිය විදියට අපට සලකන්න පුළුවන්. අනතුරු සහ නීතිමය ගැටලුත් එනවා. data එකේ privacy එක නැති වෙනවා. fake content හදලා මිනිස්සුන්ව බිය කරන්නත් අමතක කළා නෑ. ඉතින් යාළුවනේ ඒ නිසා AI භාවිතයේදී අපි සැලකිලිමත් වෙන්න වෙන කියන එක තමයි ආදර්ශයක් විදියට අද වීඩියෝ එකෙන් මම දෙන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේ ආකාරයෙන් අද වීඩියෝ එක මම මේ ආකාරයෙන් අවසන් කරන්න හිතාගෙන ඉන්නවා. වීඩියෝ එක ඉවර වෙනවා දැන්. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න දැන් අන්තිම තප්පරයට අවිල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක හොඳයි නම් දැම්ම දාන්න වීඩියෝ ලයික් බටන් එක channel එකට කටි channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි යාළුවනේ හැම වීඩියෝ එකම වගේ බලන්න channel එක ඇතුළට ගිහලා බලන්න content ගන්නවක් තියෙනවා කියන එක අමතක් කරන්න හොඳ නෑ. ඉතින් යාළුවනේ අදට ගිහිල්ලා එන්න සුබ දිනයක් කියලා පතනවා. මම ටෙක්ස් ප්‍රියවයිජි මම යුනාල් අබේතිලක ගිහිල්ලා එන්න සුබ දිනයක්. bye. ඉතින් යාළුවනේ අනිවාර්යෙන් අපේ channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මම යුනාල් අබේතිලක ඉස්සෙල්ලා කිව්වා වගේ අනිවාර්යෙන් මගේ වීඩියෝස් ඔය කට්ටිය නරඹන්න කියන එක අමතක කරන්න එපා. අපි ගිහිල්ලා එන්න මම යනවා.